තර විස්තර මෙතන 5ක් එන්න ඕන. 5 එන්නේ කොහොම මෙතන ක්ලාස් සයිස් එක ඇවිල්ලා 9යි හැබැයි රණිදේ ප්‍රශ්නයක් මොකක් කරේ නෑනේ. ඒ තේරුම් නැත්නම් නෑ නෑ හරි අහන්නේ. හරි ඒක තේරුණා. තේරුණා. හරිනේ. හරි හරි. මේක වුණා ඉතින් තර්ක කරලා හදන්නත් පුළුවන් නැත්නම් කෙලින්ම වුණා මේ විදිහට හදාගෙන යන්නත් පුළුවන්. Q3 එකට කලින් අඩුවෙන් ඉන්න කට්ටිය 27යි. එයාලා කෙලින්ම අඩු කරලා දානවා 27ක්. ඊට පස්සේ එක්කෙනෙක්ගේ ගාන අපි හොයනවා 29යි. ඉන්න ගාන 6යි. මේ Q3 ඉන්නේ මම පොඩ වේගෙන් හදා යන්න මේක 6යි. ඒතර අපිට එක්කෙනෙක්ගේ ගාන එනවා මේක අපි 6ෙන් බෙදනවා. 9 දිනෙකගේ පළලක් තියෙනවා එක්කෙනෙක්ගේ ගාන ගන්න 6ෙන් බෙදුවා. එක්කෙනෙක්ගේ ගාන එනවා. එක්කෙනෙක්ගේ ගාන අපි කී දෙනෙක්ගේද කියලා බලනවා මේ වරහණ ඇතුලේ තියෙන කැලෙන් කරන්නේ අන්නේ මේ සූත්‍රය. සූත්‍රය වරහණ ඇතුලෙන් කියලා අහන්නේ කී දෙනෙක් එළියට පැනලාද කියලා. ඊට පස්සේ මේ වරහණ එළියේ තියෙන කැලෙන් කියන්නේ එක්කෙනෙක්ගේ ගාන. ඊට පස්සේ මේ වරහණ මේ එකතු කරගෙන තියෙන කැලේ කියන්නේ කොතන ඉඳන් ඉස්සරහටද කියන්නේ. සූත්‍රය අන්නේ විදිහට කැලේ 3කට තමයි තියෙන්නේ. හරිද? සූත්‍රයේ මුල්ම කැලේ කියන්නේ මේ එකතු කරපු කැලේ. කොතන ඉඳන් ඉස්සරහට පැනලාද කියන්නේ. ඊට සූත්‍රයේ මේ මැද කැලෙන් කියන්නේ ළමයි කී දෙනෙක්ද කියන්නේ. නේද? මෙතනින් අපිට එනවනේ 30යි කියලා ළමයි 30 දෙනෙක්. ළමයි 30ක් තමයි Q3 ඉන්නේ. හරිද? Q3 ඉන්නේ 30 තමයි. ඒ වුණාට 27ක් වෙනකන් හිටපු කට්ටිය අපිට වැඩක් නැහැ. හරිද? එයා Q3 ඉන්නේ මෙතන කියලා දන්නවනේ. 27ක් වෙනකන් හිටපු ඔක්කොම අපි අයින් කරලා දානවා කියන එක තමයි මේ කියන්නේ. කියන්නේ 20 දැන් මෙතන හිතන්නකො මේ 33 කියන එක. මේ 33 ඉන්නේ 28 වෙනියයි 29 වෙනියයි. මේ 33 කියන එක මම මෙහෙම ලියුවොත් මේ 33 කියන එකේ ඉන්නවා 28 වෙනිය 29 වෙනිය 30 වෙනිය 31 වෙනිය 32 වෙනිය 33 කියන එක නම් මේක තමයි. හරිද? බලන්න මේ 30 කියන්නේ කීයද? 1 2 3 වෙනි. දැන් මට 30 වෙනියනේ ඕනුනේ. 1 2 3 කෙලින්ම ඕන මේ සුළු කිරීම නැතුව ඔය විදිහට ලියලා හරි ඔයාලට මෙතෙන් 3 කියන එක ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ එක්කෙනෙක්ගේ ගානෙන් ගුණ කරලා දාන්න. ඒ විදිහට ගන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම අඩු කිරීම සුළු කිරීම පොඩ්ඩක්වත් බැරි කෙනෙක්ට ඒ විදිහට හදාගෙන යන්නත් පුළුවන්. ඊට පස්සේ Q3ත් ඔය විදිහටම අපි හෙව්වා. Q3ත් හොයලා මම කොහොමද කිව්වේ ඉන්ටර්ක්වාටර් රේන්ජ් එක හොයනවා කියලා Q3 වලින් Q1 අඩු කරලා දාන්න. ඔච්චරයි තියෙන්නේ. සෙමි කියන කැලල අහලා තිබ්බොත් සමහර ඒ වගේ සෙමි කියලා අහනවා. ඒක මේක දෙකෙන් බෙද. එච්චරයිනේ ගණන්වල තිබ්බේ. අයගාගේ මොනවද අහන්නේ ගාන 2016 වෙන්නේ. අඩ ඇත්තට මේ ගානේ හැබැයි Q1 Q2 Q3 හොයන්න කියලා නැහැ. කමන්නේ හෙව්වට ඉතින් වැරද්දක් නැහැනේ. if the ඔය තියෙන්නේ මං කිව්ව ගාන. හරි මැද 49. මේක මං කිව්ව ගාන මං කලින් අර හදාගෙන කියලා වෙන සූත්‍රයක් හැදුවේ. කියන්නේ දැන් අර කලින් එකේ නම් කෙලින්ම 49 කියන එක මේ මෙතනින්ම අපිට හොයාගන්න පුළුවන් ගානක තිබ්බේ. මේ හරියම හොයාගන්න පුළුවන් ගානක තමයි අර 50 කියන එක තිබ්බේ.
මෙතන තියෙන 43නේ. 43 කියන්නේ ඉතින් මේකක හතරක කෑලි. අන්න එහෙම වුණාම තමයි මේ සූත්‍රය වෙනස් වෙන්නේ. අයියර කලින් ප්‍රශ්නයක් හැදුවා නේද අපි 2025 අවසාන මේ හ්ම්. ලකුණු වර 108ක උත්තරයක් අපි ගත්තේ. ඔව්. ඔව්. ඔව් ගත්තේ ඉතින්. ඒකේ අයියේ මේ දැන් 50ට අඩු කියලා ගත්තට අපි දැන් හ්ම්. ළමයි 4 දෙනෙක් කියලා ගත්තේ 49.5 ඉඳන් 15ටනේ. ඊට උඩ 50යි 54 අතරෙත් ඉන්නව නේද 50 ළමයි. එතකොට එතන මුළු ළමයි ගාන 9ක් නෙමෙයි දෙන්නේ. මං අර ආය අහලා බැලුවා. ඒ එක්කෙනේ පද්මිනී හ්ම්. මේ මැඩම්ගෙන් අහලා තිබ්බා. ඊට පස්සේ පද්මිනී මැඩම් හදන විදිහ කියලා තිබිලා ඒ හදපු විදිහක් එව්වා. මං අයියට ඒක දාන්නම් ඒකට අනුව 100ට 9ක් එන්නේ. ඒ කියන්නේ අන්න ඒක තමයි අර 108 නෙමෙයි දැන් ChatGPT දුන්නේ 108යි කියලා. එතකොට තමයි අර විදිහ අර සූත්‍රයෙන් හදන් ගියාම ඕක එනවා. උතන එනවා 8.4ක් කියලා. ඒ හරිද? ළමයාත් ඒක 100ට අර එන්නේ මේ ඉතින් 3යි 1යි මට 4යි දාන්න කියලා මතක. ගත්තලු. ඊට පස්සේ මේ හ්ම්. මැඩම් ඇහුවලු 49.5 ඉඳන් 50.5 අතර සීමාවක් තියෙනවනේ. එතකොට කොයි ඒ සීමාවේ හ්ම්. ළමයිද කියලා. පස්සේ එයා ඒ ටිකටත් හැදුවලු. ඒ හැදුවට පස්සේ එතනත් ආවට පස්සේ තමයි කිව්වේ 109ක් ආවයි කියලා. හදලා බලමු ඉතින් මම මම අර ඔයාට ඒකත් දැම්මා. මම ඒ දාපු සූත්‍රයට හදලා බලමු. FC below එක කලින් තිබ්බේ කීයද? below එක 4යි. ඒකයි අර මං කියේ පොඩ ඔලුව කුරුවල් වෙනවා කියලා අර රියල් ලිමිට් වලින් ගත්තාම මේක වෙනවා ඇත්තටම. මට විනාඩියක් දෙන්න. කියලා දෙන්න කලින් මං හදලා ඉන්නකෝ. ඒකේ ෆ්‍රීකවන්සි එක කීයක් තිබ්බද කියලා මම මතක නෑනේ. මම පහයි. ෆ්‍රීකවන්සි එක මොකේද අයියේ? ඒකේ ෆ්‍රීකවන්සි එක කීයක්ද තිබ්බේ? 2025 ප්‍රශ්නේද? ඔව්. හතරට උඩ එකේ මොකද්ද? හතරට උඩ තිබ්බ එකේ කීයක්ද තිබ්බේ? 4ට උඩ තිබ්බ එකේ ෆ්‍රීකවන්සි එක 9. CF වගේනේ අහන්නේ. මං ඔයාලට ෆොටෝ ඔව්. එකක් දාලා තියෙන චුට්ටක් බලන්නකො හරිද දන්න. ප්‍රයිදේශන් නැහැ අතරදේශන් නැහැ. 9.8ක් නෙමෙයිද අඩින් බෑ. මට අර දත්ත මතක නැති සීන් 9.10ක් එනවා. එන 0.5 හරි.
පළල 10ක්ද තිබ්බේ? පළල 10 නම් මේකත් හරි. පළල 9යි 9 මේ ගානේ. ගේ 0.1යි. මම ඒක බලලා කියන්නම් ඒක හරියට. මට ඕක හරි කියලා හිතෙන්නේ Iya. මේ මම ඒක බලලා කියන්නම් නේ. Q1 Q2 Q3 හෙව්වනේ අපි මේක වැඩක් නෑ හෙව්වේ. ඊට පස්සේ තමයි අපි මේ ගාන්න යන්කෝ දැන් මේ අතන මට ඒ ගණන් උත්තර දෙකම වැරදි වගේ පේනවා. ඒක එහෙනම් පස්සේ බලමු. අයියේ දැන් අර 2016 ප්‍රශ්නේ ගාන හදලා ඉවර කරමු අපි. නැත්තම් ඒකත් පැටලෙනවනේ. ගණන් ඇයි ඒක එහෙම වෙන්නේ කියලා. ඒක 100ට 1කට වඩා එකතු වෙන්නේ නැහැ. ඒකයි මම බැලුවේ මම හදාගෙන ගියාම 1 ගානක් කියන උතන 9.4ක් වගේ. තමන්නේ මම බලලා ඒක හරියටම කියන්නේ. ඒකට හරියටම 10%ක් වෙනවා ඒ කලින් ගාන විදියට නම්. ඒක වැඩි හිතන්න එපා. නෑ. 10 දෙනෙක් ඉන්නවා 5 දෙනෙක් අතරේ. ඒකත් වැරදි. ඒ 9 වැරදි ෂුවර් එකටම වැරදි. 9 දශම ගානක් වෙනවා. ඒ කියන්නේ 10කට කිට්ට වෙනවා. ඒක මම මේ ගානෙන් හරියටම කියලා කොහොමද වෙන්නේ කියලා. මට ඒක මේක දැන් අපිට හොයන්න තියනවා නේද 40 කීයද? දෙවෙනි ගානේ 49. 49 හොයන්න තියනවා නේද? බලන්න 49 ඉන්නේ කොතනද කියලා. 46යි 54යි අතර තමයි ආ ඉන්නේ. හරිද? 49 කියන එක න 46යි 54යි අතරින් 49 ඉන්නේ. හරි. ඊට පස්සේ බලනවා ગેප් එක කීයක්ද කියලා. ඒක ගන්න අපි මෙහෙමයි. 49න් අපි අඩු කරනවා. 49 කී වෙනියටද තියෙන්නේ කියලා. ඒ කියන්නේ 45.5. හරිද? එතකොට එනවා ලකුණු කීයක් මේ පරාසය තියනවාද කියලා. කීයක් තියනවාද? 49න් 45.5 අඩු කරපුවාම ඔයයි 3.5. එතන එනවා 3.5. හරිද? මෙතන 3.5ක් එනවා ලකුණු. ඒ කියන්නේ 49 තියෙන්නේ 3.5කට පස්සේ. මේ 45.5යි 54.5යි කියන එකේ 3.5කට පස්සේ තමයි මේ ලකුණ තියෙන්නේ. හරිද?
මම කලින් අර ගාන හදුවා හරි 9.8ක් තමයි එන්නේ. මේ ගන්න 3.5. හරිද? 49 ඉන්න තැන අපි හොයාගත්තා. ඊට පස්සේ මම කලින් කිව්වා ඒක ගුණ කරනවා කියලා. කලින් එකේ අනිත් පැත්ත. ඊටදීනේ විත් එක මේක 9යි. මෙතන විත් එක දැම්ම, මෙතන i එක දැම්ම. f එක දැම්ම. එන්න 6 දැම්ම. මම මේ පොඩ්ඩක් හදලා උත්තරයක් අරන් ඇවිල්ලා ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්න බලන්න. ඒක කීයක් වගේද උත්තරේ දෙන්නේ? අනේ අයියා උතන දෙක ගත්තේ කොහමද? නෑ මේ ඒක මේ අතර ඔයාලට නෙමෙයි ආදී මං හදලා බැලුවේ මේ උත්තරේ කීයද ඔයාලට ආවේ? මේක උත්තරයක් අරන් ඉන්න බෑ මේ කියන්න. ඒක මම හැදුවේ නැහැ. හරිනේ. හරි මේ chat GPT එකට ඇවිල්ලා තියෙන තේ උත්තරේම තමයි. ඕනම් දාන්න මාකින් ස්කීම් එකේ නම් තියෙන්නේ 10.83 කියලා උත්තරේ. 10.8 4.33 මේකේම 100ට 10.8 ඔක්කොම ළමයි 40යි 100ට 100. 5ට 2යි 20යි. ඔව්. අත්‍තරම මේ අර මේ ගාන හදාගෙන ගියා එකේ 20යි 21යි. මේක දෙකෙන් බෙදුවාම 10.8යි 3ද 10.8. හෙලෝ ආශානි. මගේ ස්කීම් එකේ තියෙන 10.83 කියලා. එන විදිය තමයි හිතාගන්න බෑ. හරි 10.8 මටත් ආවා. හරි මම දැන් කියලා දෙන්නම්. කලින් එකත් මේ 100ට නෙමෙයි හරි මාකින් ස්කීම් එකේ ඇත්ත අර උත්තරේ තමයි. මේ මටත් මගේ ස්කීම් එකේ 10.8 109යි කියලා තිබ්බේ. ඒක අර උත්තර පත්‍රය එළියට දාලා නැති නිසා එවන්න විදිහක් නැහැ කියලා පත්මිනී මැඩම් කියලා දීලා තියෙන්නේ. හරියටම දන්නේ නැහැ. එයා මේ කිව්ව පුළුවන් නම් හේමාලි මැඩම්ගෙන් හරි අහලා බලන්න කියලා. 9 නෙමෙයි එකට එන්නේ මේ ඒකේ මට දත්ත ටික හරියට තිබ්බොත් මම ආයෙත් හදලා පෙන්නන්නම් මේ. අර සූත්‍රයෙන්ම තමයි හදන්නේ මම අර ඔයාලට මම සූත්‍රයක් හොයාගත්තේ. මෙහෙම. ලකුණු 49ක ගන්න අපිට ඕනි. නේ? ලකුණු 49ක ගන්න අපිට ඕනි නම් අපි එකෙන් අඩු කරනවා ඊට කලින් තිබ්බ ලෝ බවුන්ඩ් එක. ඒ කියන්නේ 45.5 කියන ලෝ බවුන්ඩ් එක අඩු කරනවා. හරිද? මෙතනින් තමයි මම ගන්න ඔයාලට කිව්වේ 3.5ක් ගත්තා කියලා. ඊට පස්සේ මම කිව්වා මේක ෆ්‍රීකවෙන්සි එකෙන් ගුණ කරනවා. මම මේ කිව්වේ මේ එක ලකුණක ඉන්න ළමයි ගන්න හොයන්දී අරගේ උඩයට මාරු වෙලා තියෙනවා. ෆ්‍රීකවෙන්සි එක උඩට ඇවිල්ලා විත් එක යටට යනවා. එතකොට මෙතන එනවා එක ළමයට මේකේ විත් එක එන්නේ නම් 9යි.
ෆ්‍රීකවන්සි එක එනවා 6 දෙනෙක් ඉන්නවා. හරිද? ඔව් ඔච්චරයි ඒකේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේකට මම එකතු කරනවා L නෙමෙයි FCB. හරිය. ඒ කියන්නේ මීට කලින් හිටපු මේ දැන් මේකනේ අර ඉන්නවා කිව්වේ. කවුද 49 ඉන්නවා කිව්වේ මෙතනනේ. නේද? 49ට කලින් එකේ තියෙන මේ cumulative frequency එක එකතු කරනවා. ඒ කියන්නේ දෙක කියන එක මෙතෙන් එකතු කරනවා. මෙතනනේ 49 ඉන්නවා කිව්වේ. ඊට යටින් ඉන්න cumulative frequency එක තමයි එකතු කරන්නේ. ඒ කියන්නේ මේ මෙතන ඉන්න දෙක. හරිද? ඕක සුළු කරපුවාම එනවා මෙතෙන්ට 2යි මෙතෙන්ට 3යි. 2.7 කියන්නේ දෙක එකතු කිරීම 2.0 මෙතන නම් එනවා ඇති 7යි 7 බෙදීම 3 කියන්නේ 2.3යි 3. ඒතර මෙතන ඒක එනවා 4.3යි 3. හරිද? මේ 4.3යි 3 ගත්තේ නැද්ද? හෙලෝ හෙලෝ ඇහෙනවද? අවුරුදු නැද්ද? 4.3 නම් ආවා. මොකද්ද? 4.3 ඒක ආවා. ඊට පස්සේ නම් දන්නේ. හරි මේක මෙතන එනකන් තේරෙනවනේ. ඕ තේරුණා. හරිද? ඒ කියන්නේ මේ අර සූත්‍රයේ අනිත් පැත්ත තමයි. එතකොට දැන් අර ලකුණක් දුන්නොත් එහෙම මේ සූත්‍රයත් මතක තියාගන්න වෙනවා. හරිද? ඊට පස්සේ මේ 4.3 කියන එක මට යන්නේ මෙහෙම. දැන් 4.3 කියන එක ආවා. ඊට පස්සේ ඉතින් දැන් කරන්න තියෙන්නේ මේක percentage එකක් ගන්න දේ. ඒක ගන්නෙ කොහොමද? 4.3 සම්පූර්ණ ළමයි ගානෙන් බෙදලා 100%න් ගුණ කරා. එතන මෙතන එනවා 2.5ක් ගුණ කරපුවාම එනවා ඉතින් 10.83. අර සූත්‍රයේ හරි මේක කියන්නේ මේ මාර විනාඩි 30ක් ඉල්ලලා හදාගත්ත එක ඇත්තටම හරි සූත්‍රේ. මේක කෙලිම පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක තමයි පොඩ්ඩක් දන්නේ නැත්තේ. මේ මාක්ස් ගානක් දුන්නාම ඒකින්ද ඉතින් මේ පියවර විදියට යන්න ලියලිය. පළවෙනි පියවර ලියා ගන්න දෙන මාක්ස් ගානේ අපිට මොකක් හරි මාක්ස් ගානක් දුන්නාම ඒකෙන් අඩු කරලා දාන්න මේ ගානේ තියෙන ලෝවර් බවුන්ඩ් එක. එතකොට එනවා මේකෙන් එනවා ඒ මාක්ස් එක තියෙන තැන. ඒ කියන්නේ දැන් අපි කලින් ගානේ නම් මෙතෙන් ආවේ කීයද? 49. මම අඩු කරේ 45.3න් කියලා අඩු කරලා 3.5ක් කියලා ගත්තේ. එයා මගේ පළවෙනි පියවර. 3.5 කියලා මම ගත්තේ මේ මෙයා කොහෙද ඉන්නේ කියලා කියන්නේ 46 54 කියන ටේබල් එකේ කොතනද ඉන්නේ කියන්නේ. මේ මෙතන මේ ඉන්ටර්වල් එකේ මෙයා කොතෙන්ද ගියේ කියලා. හරිද? ඊට පස්සේ මම හොයනවා එක්කෙනෙක්ගේ ගාන. එක්කෙනෙක්ගේ ගාන හොයන්නේ කලින් එකේ අනිත් පැත්තේ f බෙදීම w. ඒ කියන්නේ එක ලකුණක ඉන්නවනේ ළමයි ගාන. කියන්නේ කලින් කරේ නම් එක ළමයට ඕනි ලකුණු ගානනේ අපි හෙව්වේ මේක මේ විදිහෙන් නම් මේක අනිත් පැත්ත තිබ්බ විදිහෙන් නම් මේ දැන් කරන්නේ එක ලකුණක ඉන්න ළමයි ගාන හොයන්න. ළමයි ගාන බෙදෙනවා තියෙන ඉඩේ. එතකොට එක ලකුණකට ඉන්න ළමයි ගාන එනවා. ඒක මේකෙන් ගුණ කරනවා. ඊට පස්සේ පියවර ඔයාලා ලියන්නේ ඒක. f බෙදීම w කියන එක. ඊට පස්සේ මේකට එකතු කරලා දාන්න ඊට කලින් හිටපු ළමයි ඔක්කොම. දැන් මෙතනින් ආවේ ළමයි ගානක් නේ. ඒ ළමයි ගානට ඊට කලින් හිටපු ළමයි ගාන තමයි දෙක. ඊට කලින් ගානේ හිටපු ළමයි ගාන එකතු කරලා දාන්න.
මං කිව්වේ දැන් මේක කියලා දුන්නාට පස්සේ කලින් ගානයි ඔක්කොම පැටලෙනවා. තව ගානක් නැද්ද ඒ විදිහට හදන්න ඕකේ. ආශාන් ඉන්නවද නේද? අයියේ ඔව්. දැන් උතර අපි අවසානට ගත්තේ 4.2 කියලා වගේ. 4.3 මේකෙන් පස්සේ කොහොමද දැන් ඉතුරු ටික යන්නේ? 4.3 ගන්න ගත්ත ගාන නම් තේරුණානේ. එතන නේ? මට ඒත් 4.2 කියලානේ. 4.2යි තමයි. නෑ. සුළු කිරීමේ වැරද්දක් ඇති චූට්ටක් අය බලන්න. දෙක එකතු කිරීම 3.5 වැඩි කිරීම හත බෙදීම 3 මෙහෙමනේ තිබ්බේ. කොහොම ගන්නේ තිබ්බේ. නේ. එතන 6 මෙතන 9. ඒකම තමයි. කොහොමද තියෙන්නේ? දෙක එකතු කිරීම හත බෙදීම 3. දෙක එකතු කිරීම හත 3ෙන් බෙදපුවාම එන්නේ 2.3. ඒතර 2.2කට එකතු කරනවා 2.3. 4.3. තේරුණේ නැද්ද? 2.3ක් ආවේ නැද්ද? යුමිලේට් මේ ගණන් ටික අමාරුයි. මාක්ස් එක දුන්නොත් ගණන් ඇත්තටම අමාරුයි. මේ විදිහට හැදලා යනවා 4.3 කියන එක. ඊට පස්සේ ඒක ප්‍රතිශතයක් කරනවා 4.3 40 සම්පූර්ණ ළමයි ගානෙන් බෙදලා 100න් ගුණ කරලා එනවා 10.8. ඔව්. එතකොට දැන් ඔය 4.3 කියන්නේ ළමයි ප්‍රමාණයක්ද? ඔව් ළමයි ගානක් එන්නේ. අයි දැන් අපෙන් අහන්නේ ළමයි ගානන්නේ. මට මේ විදිහට කිව්වොත් කියන්නේ යද්දි තේරෙයි ඔයාලට. අපි මුලින්ම ආවේ මොකද්ද 3.5 කියලා ගත්ත නේද එකක්. මේ මොකද්ද? මේ 3.5 කියන්නේ ලකුණක්. හරිද? මේක ලකුණක්. ඊට පස්සේ මම මේක ಗುಣ කරා ළමයි ගානකින්. මෙතෙන් ආවේ මොකද්ද ළමයි ගාන. ළමයි ගානකින් ಗುಣ කරපුවාම මෙතෙන් ආයෙ එන්නේ උත්තරෙත් ළමයි ගානක් තමයි. හරිද? ඊට පස්සේ ළමයි ගානකට මට එකතු කරන්න පුළුවන් ළමයි ගානක්මනේ. ළමයි ගානකට එකතු කරන්න පුළුවන් කොහේ හරි ඉන්න ළමයි ගාන. ඒක තමයි ඊට කලින් අර ෆ්‍රීකවන්සි එකේ CFB එක කියන්නේ. කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එකේ බිලෝ එක එකතු කරන්නේ ඒකයි 2යි කියලා. ළමයි ගානකට එකතු කරන්න පුළුවන් වුණොත් ළමයි ගානන්නේ. දැන් මේක ළමයි ගානක් උනේ කොහමද? මෙතන ළමයි ගානක් වුණාද? මේක ලකුණක් කියප එක හරිනේ. 49න් අඩු කරේ 45.5. හරිනේ. මෙතන මේ ළමයි 49ක් කියන්නේ ලකුණක්. මෙතන 49 කියන්නේ ලකුණක් 45.5 කියන්නේ ලකුණක්. ඒකෙන් ඒක අඩු කරපුවාම මේ 3.5 කියන්නේ ලකුණක් කියන එක තේරුණාද? නැද්ද? මේ කොට පැටලිලි සාගතයි. ඔව් අයියේ තේරුණා. හරිනේ. එතන 3.5 කියන්නේ ලකුණක් කියන එක තේරුණාද? ඊට පස්සේ මම කිව්වා ළමයි 16 ළමයි කීයද 16ක්. ඔක්කොම ළමයි ඉන්නවා. ඊට පස්සේ ඔක්කොම ළමයි ඉන්නවා 6ක්. හරිද? මේ ටේබල් එක ඇතුලේ ඔක්කොම ළමයි ඉන්නවා 6 දෙනෙක්. හරිද? මේ සෙට් එකේ ඔක්කොම ළමයි ඉන්නවා 6 දෙනෙක්. ඒ වුණාට මට ඕනේ 3.5ක ඉන්න ළමයි ගානනේ. එතකොට මේ ඔක්කොම ළමයි 6 දෙනෙක් හිටියට එතන තියෙන්නේ කීයක පළලක්ද? 9ක පළලක් තමයි තියෙන්නේ. මේ මෙතනින් එනවා. හරිද? මේ කෑල්ලෙන් එනවා එක ලකුණක ඉන්න ළමයි ගන්න.
එක ලකුණක ඉන්න ළමයි ගාන මේ 6 බෙදීම 9න් එනවා. හරිද? මෙතන එක ලකුණක ඉන්න ළමයි ගාන මෙතනින් එනවා නම් ඒක අපි ලකුණකින් ගුණ කරපුවාම මට ළමයි ගානක් තමයි එන්නේ අන්තිමට. ඒතකොට ඒ ළමයි ගානට මම තව ළමයි ගානක් එකතු කරලා අන්තිම උත්තරේ ගන්නවා ළමයි 4.73. ළමයි ඉතින් දශම ඉන්න බෑ කියලා මේක වට යන්න නම් එපා. හරිද? අර කලින් ගණන් වලදී වගේ ළමයි භාග නැහැ. ළමයි 4යි කියලා ගත්තොත් ඉතින් අර උත්තරේම තමයි ආයෙන්නේ. හරි දෙන්නේ නැහැ. මේක තමයි අපි පර්සන්ටේජ් එකක් කරන්නේ. ඉතින් මේක අපි පර්සන්ටේජ් එකක් කරද්දී 40න් ගුණ කරලා 100න් ගුණ කරනවා. 10.83. දැන් නම් තේරුණාද නේද? ඔකෙන් ගණන් පහක් විතර හදද්දී නම් තේරෙයි. හිතන්නකෝ මම තව ගානක් වලට මම එකක් හදන්නකෝ. මෙතන අපි හොයමු කියමුකෝ ලකුණු 60 කියලා ගමුකෝ අපි. හරි. ලකුණු 60 දක්වා ඉන්න ළමයි ගන්න. ලකුණු 60 දක්වා ඉන්න ළමයින්ගේ ප්‍රතිශතය. හරි. 60 තියෙන්නේ කොතනද කියලා බලමු. 60 තියෙන්නේ මෙතනනේ. නෑ. මෙතනනේ. 55යි 63 අතරනේ 60 තියෙන්නේ නේද? ඒක අපි ලියාගත්ත වෙන කොහෙන්ද? 55යි 63 අතරනේ එයා ඉන්නේ. මේක ලියාගත්තා. හරිද? ඊට පස්සේ මේක මේ රියල් ලිමිට් වලින් කිව්වොත් නම් 54.5යි 63.5. හරිද? ඒ අතර තමයි 60 ඉන්නේ. මම මේ වෙනම ගානක් හොයාගෙන යන්නේ. 60 ඉන්නේ එතන. දැන් අපි බලනවා 60 තියෙන්නේ කීවෙනි තැනද කියලා. ඒ කියන්නේ 54 ඉඳන් 60 තියෙන්නේ. ඉතින් අපි කෙලින්ම 60න් 54.5 අපි කරමු. හරිද? මම කලින් වගේම එනවා මෙතන 5.5. ඊට පස්සේ කරන්නේ මොකද්ද? 5.5 කියන එක ආවනේ. මේක මම ඊට පස්සේ මොකද්ද කරනවා කිව්වේ කියන්න බලන්න. එක ළමයෙක්ගේ ගානෙන් ಗುಣ කරලා දාන්න. නෑ. එක ලකුණක ඉන්න ළමයි ගානෙන් ಗುಣ කරලා දාන්න. එක ලකුණක ඉන්න ළමයි ගාන. ඔක්කොම ළමයි ඉන්නවා 55 63 අතර ඉන්නවා 7 දෙනෙක්. මේ ඒ 7 දෙනා බෙදෙන්න ඕනි 9 දෙනෙක් අතර. මේ 9 කියන්නේ මොකද්ද? කලල. මේ 7 කියන්නේ යාළගේ ඉන්න ෆ්‍රීකවන්සි එක. ඒක තමයි 5.5න් ගුණ කරලා මම අපිට ළමයි ගාණක් එනවා. මේ ළමයි ගානට මම එකතු කරනවා. ඒ ළමයි ගානේ ඉන්නේ දැන් මෙතන චුට්ටේ විතරනේ. ඊට කලින් හිටපු ඔක්කොම ළමයි ගාන එකතු කරනවා. ඒ කියන්නේ මේ 8 එකතු කරලා දාන්න. ඊට පස්සේ ඉතින් ඕන් මේ විදිහට 60ට යටින් ඉන්න ළමයි ගාන හොයාගන්නත් පුළුවන්. ඒ ඉතින් ඒක ඇත්තටම මේ ඊට වඩා අනිත් ගණන් දෙක ලේසි. දැන් ලකුණු සීන් එක ආවොත් හදලා බලලා උත්තරයක් ගන්න ඇත්තටම බැයි නම් ඉතින් මේක අතහැරලා දාන්න අවුලක් වෙන්නේ නැහැ. අපේ කියන්නේ මට එක ඉඳා කවුල් ආශානි අරක 9ක් නෙමෙයි ඉන්නේ උත්තරේ. මේ එහෙනම් ඇතිනේ මං ගියා. thank you අයියේ. හරි හරි යනවා අයියේ කියනවා. අතන 9ට වඩා එනවා නම් පොඩ්ඩක් ඒක හදන විදිය මට දානවද ෆොටෝ එකක් ඔයා හදලා. ආ දත්ත ටික මතක නැහැ.
මම ආයෙ බලලා දාන්න. 9ට හරි වඩා අයියේ. එනවා දැන් 9 පොයින්ට් ගානක් එනවා අනිවාර්යයෙන්. හරි අයියේ. තියෙනවා. thank you අයියේ. හරි හරි.